අද අපි කතා කරන්නේ පාඩම් කරන හැමෝටම වැදගත් මාතෘකාවක් ගැනයි. ඒ තමයි ෂෝට් නෝට් හදන්නේ කොහොමද? නැත්නම් ඉක්මනින් මතක හිටින සටහන් හදන්නේ කොහොමද කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. පොතේ තියෙන හැමදේම ලියන එක ෂෝට් නෝට් එකක් නෙවෙයි. හොඳ ෂෝට් නෝට් එකක් කියන්නේ විභාගයට කලින් මිනිත්තු කිහිපයකින් පාඩමක් නැවත මතක් කරගන්න පුළුවන් විදිහට සකස් කරපු සටහනක්. පියවර 1. පාඩම මුලින්ම තේරුම් ගන්න. පාඩම තේරුම් නොගෙන ෂෝට් නෝට් හදන්න යන්න එපා. මුලින් පාඩම හොඳින් කියවලා ප්‍රධාන අදහස තේරුම් ගන්න. පියවර 2. ප්‍රධාන කරුණු තෝරන්න. අර්ථ දැක්වීම, හේතු, ලක්ෂණ, වාසි අවාසි, වෙනස්කම්, දිනයන්, නම්, උදාහරණ, විභාගයට වැදගත් කරුණු විතරක් තෝරන්න. දැන් අපි ඊළඟ පියවරට යමු. පියවර 3. වැදගත් කරුණු කීවර්ඩ්ස් ලෙස ලියන්න. පාඩම කියවලා වැදගත් කරුණු හඳුනාගත්තට පස්සේ ඒවා දිග වාක්‍ය විදිහට ලියන්න එපා. ඒ වෙනුවට කීවර්ඩ්ස් විදිහට ලියන්න. ඇයි මම එහෙම කියන්නේ? මොකද කීවර්ඩ්ස් දැක්ක ගමන් ඔයාගේ මතකයේ තියෙන සම්පූර්ණ පාඩම ආයෙත් මතක් වෙන්න ඕනේ. අපි දැන් විෂය කිහිපයකින් බලමු. විද්‍යාව. අපි ප්‍රභා සංශ්ලේෂණය උදාහරණයට ගමු. ගොඩක් ළමයින් පොතේ තියෙන විස්තරයම නැවත ලියනවා. සූර්යාලෝකයේ අඩංගු ශක්තිය උපයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිතප්‍රද අඩංගු සෛල තුළ සිදුවන ආහාර සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හැඳින්වේ. ඒ වෙනුවට මෙහෙම ලියන්න. හිරු එළිය, ජලය, කාබන් ඩයොක්සයිඩ්, ක්ලෝරොෆිල්, ග්ලූකෝස්, ඔක්සිජන්. මේකට අදාළ සමීකරණයත් ලියා ගන්න පුළුවන්. මේ කීවර්ඩ්ස් ටික දැක්ක ගමන් සම්පූර්ණ ක්‍රියාවලිය මතක් වෙන්න ඕනේ. භූගෝල විද්‍යාව. අපි ජල චක්‍රය බලමු. වාෂ්පීභවනය, ඝනීභවනය, වර්ෂාව, ජලය එකතු වීම. දිග විස්තරයක් නැතුව මේ පියවර 4 මතක තිබුණත් පාඩම පැහැදිලි කරන්න පුළුවන්. ඉතිහාසය. උදාහරණයක් විදිහට මහනුවර රාජධානියට අදාළ පාඩමක් ගනිමු. වර්ෂය, ප්‍රධාන පුද්ගලයන්, සිදුවීම, වැදගත්කම මේ හෙඩින්ස් යටතේ කීවර්ඩ්ස් ටික විතරක් ලියන්න. සිංහල. චරිත විශ්ලේෂණයක් නම් චරිත ලක්ෂණ, සාක්ෂි, ආදර්ශය, නිගමනය මේ විදිහට සටහන් කරගන්න. ඉංග්‍රීසි. එසේ එකක් නම් introduction, main points, examples, conclusion, headings ටික මතක තිබුණොත් ලිවීමත් පහසු වෙනවා. පියවර 4. points වලට ලියන්න. හේතුව, ලක්ෂණ, උදාහරණ, නිගමනය. පැරග්‍රාෆ් වලට වඩා points මතක තියාගන්න ලේසි. පියවර 5. වර්ණ සහ සංකේත භාවිතා කරන්න. ඉතා වැදගත්, හේතුව, මතක තබාගත යුතු, නිතර අහන ප්‍රශ්න. දැන් තවත් වැදගත් උපදෙසක්. හැමදේම එකම පාට පෑනෙන් ලියන්න එපා. උදාහරණයක් ලෙස අර්ථ දැක්වීම රතු පාටින් ලියන්න පුළුවන්. ප්‍රධාන කරුණු නිල් පාට පෑනකින් ලියන්න පුළුවන්. උදාහරණ කොළ පාට පෑනකින්. ඉතා වැදගත් කරුණු තරුවක් දාන්න පුළුවන්. මේ විදිහට වර්ණ හෝ සංකේත භාවිතා කළොත් බලන ගමන්ම අවධානයට යොමු වෙනවා. නමුත් මතක තියාගන්න වර්ණ ගොඩක් දාන එක නෙවෙයි වැදගත්. පහසුවෙන් මතක තියාගන්න පුළුවන් විදිහට සකස් කරන එකයි වැදගත්. පියවර 6. එක් පිටුවකින් පාඩම බලන්න. හැකිනම් එක පාඩමක් A4 පිටුවකට හෝ දෙකකට සීමා කරන්න. පියවර 7. පාස් පේපර්ස් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න. දැන් අපි ඊටාම වැදගත් පියවරක් ගැන කතා කරමු. ෂෝට් නෝට් එකක් හදලා ඉවර වුණා කියලා විතරක් විභාගයට සූදානම් වෙන්න බෑ. මොකද විභාගයේ ප්‍රශ්න අහන විදිහත් අපි දැනගන්න ඕන. ඒකට හොඳම ක්‍රමය තමයි පාස් පේපර්ස්. උදාහරණයක් විදිහට ඔයා ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමට ෂෝට් නෝට් එකක් හැදුවා කියලා හිතමු. ඊළඟට ඒ පාඩමට අදාළ පසුගිය විභාග ප්‍රශ්න බලන්න. එතකොට ඔයාට තේරෙයි වැඩිපුර අහලා තියෙන කරුණු මොනවද? නැවත නැවත ඇවිත් තියෙන ප්‍රශ්න මොනවද? තව මොන කරුණු ෂෝට් නෝට් එකට එකතු කළොත් වඩා හොඳද කියලා.
මගේ අත්දැකීම් අනුව ෂෝට් නෝට්ස් සහ පාස් පේපර්ස් එකට භාවිතා කළාම පාඩම තවත් හොඳින් මතක් වෙනවා. හැබැයි හැමෝම ඉගෙන ගන්න විදිය එක වගේ නැහැ. ඒ නිසා ඔයාලට ගැළපෙන විදිය තෝරගෙන භාවිතා කරන්න. පියවර 8 රිවිෂන් කරන්න. ගොඩක් ළමයි කරන තවත් වැරද්දක් තමයි ෂෝට් නෝට් එක හදලා ඒක බලන්නේ විභාගයට කලින් දවසේ. එහෙම කරන්න එපා. පුළුවන් නම් අද හදපු සටහන අදම විනාඩි 10ක් බලන්න. දවස් දෙකකට පස්සේ නැවත බලන්න. සතියකට පස්සේ ආයෙත් බලන්න. මේ විදිහට නැවත නැවත බලද්දී පාඩම දිගු කාලයක් මතක තියාගන්න පහසු වෙනවා. තවත් පුංචි උපදෙස්. Tamanට තේරෙන විදිහට ලියන්න. දිගු වාක්‍යයට වඩා කීවර්ඩ්ස් භාවිතා කරන්න. අවශ්‍ය නම් වර්ණ හෝ සංකේත භාවිතා කරන්න. ෂෝට් නෝට් එක හැදුවට පස්සේ පාස් පේපර්ස් කරන්න. නිතර රිවිෂන් කරන්න. අවසාන පණිවිඩය. අද වීඩියෝ එකෙන් මම බෙදාගත්තේ මට ප්‍රයෝජනවත් වුණු ක්‍රම කිහිපයක් සහ සාමාන්‍යයෙන් බොහෝ සිසුන්ට උපකාරී වන අදහස්. නමුත් එක දෙයක් මතක තියාගන්න. හැමෝටම එකම ඉගෙනීමේ ක්‍රමයක් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රම අත්හදා බලලා ඔයාට වඩාත් ගැලපෙන විදිය තෝරා ගන්න. මම මේ ක්‍රමය අනුගමනය කරලා මගේ ඩිග්‍රී එක කරන කාලේ පාඩම් කළා. ඒක මට හොඳ ප්‍රතිඵල ලබා ගන්න උදව් වුණා. හැබැයි හැමෝටම එකම ක්‍රමය ගැලපෙන්න ඕනි කියලා මම කියන්නේ නැහැ. ඒ නිසා මේක සාමාන්‍යයෙන් ප්‍රයෝජනවත් වෙන ක්‍රමයක් විදිහට සලකලා Tamanට ගැලපෙන විදිහට වෙනස් කරගෙන භාවිතා කරන්න. මතක තියාගන්න ලස්සන ෂෝට් නෝට් එකක් හදන එක නෙවෙයි වැදගත්. විභාගයට කලින් මිනිත්තු කිහිපයකින් පාඩම මතක් කරගන්න පුළුවන් ෂෝට් නෝට් එකක් හදන එකයි වැදගත්. ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ඒක යාළුවෙකුත් එක්ක බෙදා ගන්න. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට සිප්තහර channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ස්තුතියි. ජය වේවා.